අයිබුවන් අදත් මං අලුත් වැඩසටනක් කරන්න ආවා. දැන් වෙලාව හරියට මුදේ 9යි මේ වීඩියෝ එක ෂූට් කරද්දි. අද කතා කරන්න යන මාතෘකාව තමයි අපිට ජීවත් වෙද්දී වැදගත් වෙන්නේ විනයද නැත්නම් අභිප්‍රේරණයද නැත්නම් අපි කියනවා සරලව කිව්වොත් එහෙම මොටිවේෂන් ඩිසිප්ලින්ද මොටිවේෂන්ද කියන එක තමයි අද මම කතා කරන්න යන මාතෘකාව. එතකොට ඉස්සල්ලම විනය සහ අභිප්‍රේරණය කියන මෙන්න මේ දෙක අපි වෙන් කරලා අඳුරගන්න ඕනි. මොකද හැමෝම මේක දන්නවනේ. විනය කියන එක ගැන අයිඩියා එකක් සාමාන්‍යයෙන් තියෙනවා මනුස්සෙක්ට. සහ මොටිවේෂන් කියන එක ගැන මේ කාලෙ වෙද්දි නම් ගොඩාක් කට්ටියට අවබෝධයක් තියෙනවා මොකද්ද මේ මොටිවේෂන් කියන්නේ සහ මම ඉස්සරහට තව පොඩ්ඩක් විස්තර කරනවා. එතකොට අපිට මේ දෙකෙන් ඇත්තරම වැදගත් වෙන්නේ මොකක්ද කියන එක ගැනයි අද මම පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. ඉස්සල්ලාම අපි කතා කරලිමු මේ විනය කියන්නේ මොකක්ද කියලා. right? එතකොට මේ විනය කියන එක සරලවම කිව්වොත් එහෙම ප්‍රැක්ටිස් එකක්. නැත්තම් පුහුණුවක් තුලින් ගොඩනගා ගන්න දෙයක් තමයි මේ විනය කියන එක. එතකොට තව පැත්තකින් බැලුවොත් එහෙම මේ විනය කියන එක අපි කාලයක් තිස්සේ අපේ ජීවිතේ හුරු වෙමින් ඉන්න දෙයක් තමයි මේ විනය කියන්නේ. එක්ක පොඩි කාලේ ඉඳලා නැත්තම් එක සම්දිස්ථානයකට ඇවිල්ලා එතනදී ලබා ගන්න අවබෝධෙත් එක්ක ගොඩනැගෙන දෙයක් තමයි මේ විනය කියන්නේ. දැන් හොඳට බැලුවොත් එimhe පොඩි කාලේ අම්මා තාත්තා ළඟ හැදෙන දරුවෙක්ගේ ගොඩනැගෙන්නේ විනය. එයාලා ට්‍රේන් කරන්නේ විනයකට. අපි ගෙදර සතෙක් හදනවා නම් ඒ සතාව පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්නේ විනයකට. හරි? අන්න ඒ වගේ දෙයක්. විනය කියන එක ඇවිල්ලා කාලෙත් එක්කම ඇත්තම කියනවා නම් එක ලෙවල් එකකට වැඩි වෙන දෙයක්. විනය මම මේක ඉස්සරහට තව පොඩ්ඩක් මම කතා කරන්නම් එතකොට වැඩේ කොහොමද කියලා තේරෙයි. එතකොට මේ විනය කියන එක ඇත්තම කියනවනම් අපි එදිනදා ජීවිතයේදී අපි පාවිච්චි කරන නැත්තම් අපි යෙදිලා ඉන්න පුරුදු නිසා තමයි මේ විනය කියන එක ගොඩනගන්නේ. දැන් ඇත්තටම පුරුදු කිව්වමත් තව ඉස්සරහට කතා කරොත් එහෙම එකක් තියෙනවා වැරදි පුරුදු සහ නිවැරදි පුරුදු කියලාත් කැටගරි දෙකක් තියෙනවා. එතකොට මේ විනය කියන එක අයිති වෙන්නේ මේ නිවැරදි පුරුදු කියන පැත්තට. right? එතකොට නිවැරදි පුරුදු කිව්වමත් අපි ඉස්සෙල්ලම හිතලා බලන්න ඕනේ අපේ පැත්තෙන් අපිට හැම වෙලෙම සතුට දෙන්නේ මොනාගෙන්ද? අපගේ සතුට හෝමෝන් එක නැත්තම් ඩොපමීන් එක ඇක්ටිව් වෙන්නේ මොන වගේ දේවල්ද කියන එක මතත් අපේ මේ පුරුදු කියන එක තීරණය වෙනවා. ඇත්තටම අපේ ඩොපමීන් ඇක්ටිව් වෙන්නේ සුචරිතවත් දේවල් වලටද? නැත්තම් දුෂ්චරිතවත් දේවල් වලටද අපේ ඩොපමීන් ඇක්ටිව් වෙන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් හිතන්න වෙනවා. දැන් අපේ සතුටු හෝමෝන් එක ඇක්ටිව් වෙන්නේ සිගරට් බොන්න නම්. එතනින් එහාට ගියාම වෙන වැරදි මොන හරි පුරුදු වලට නම් මද්යසාර පානය කරන්න නම් නැත්තම් මත්ද්‍රව්‍ය පානය කරන්න නම් ඔය වගේ පැති වලට යනවා නම් එතනින් ඇත්තටම ඒ ඩිසිප්ලින් එක කට් වෙනවා. right? එතකොට අපි මේක හදාගන්න ඕනි ඒකෙන් අනිත් පැත්තේ මානෙට දාගෙන. එතකොට තමයි මේ ඩිසිප්ලින් කියන එක කාලෙත් එක්කම අපිත් එක්ක පැවතෙන්නේ. right? එතකොට විනය කියන එකේ වැදගත්කම තමයි එකක් ගත්තම අපිට මේ විනය කියන එක ගොඩනගා ගන්න පුළුවන් එක එක පුහුණු වීම තුලින්. සහ අපි කියනවා පුරුදු ගොඩ නැගීම තුළින් නිවැරදි පුරුදු ගොඩ නැගීම තුළින්. ඒකෙදි මේකේ වෙන කෙනෙක්ට ඇත්තටම දායකත්වය දක්වන්න පුළුවන් තැනුත් තියෙනවා බැරි තැනුත් තියෙනවා. හැබැයි වඩාත්ම හොඳ දේ තමයි තමන් පෞද්ගලිකව හිතලා තමන්ට මේ කියන නිවැරදි පුරුදු ආදේශ කරගන්න එකයි ඇත්තටම වැදගත්. කාටවත් අපි සරල භාෂාවෙන් කියනවා නම් අපිව ගොඩ දාන්න බෑ.
අපිව ගොඩ දාන්න බෑ. අපි අපේ ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ අපිව ගොඩ දාගන්න පුළුවන් පැත්තට හැම වෙලේම අපි හිතන්න ඕනේ අපි ගැන. අනිත් අය ගැන හිතනවටත් වඩා මේක මම කියන්නේ ආත්මార్థකාමී හැඟීමින් නෙමෙයි. හැමෝම තමන්ගේ ජීවිතේට ආසයිනේ. රයිට්? මොන කරදරේ ආවත් අනිත් ගැන කොච්චර පරාර්ථකාමීත්වයෙන් හිතනවා කිව්වත් හැමෝම තමන්ගේ ජීවිතේට ආදරේ. ඒ නිසා මෙන්න මේකත් හිතර ගන්න අනිත් අයට අපිව ගොඩ දාන්න බෑ. මේ විනය කියන පැත්තෙනුත් එහෙමයි. තමන්ට විතරයි මේක තමන්ට ආදේශ කරගන්න පුළුවන්. ඊළඟට අභිප්‍රේරණය නැත්තම් මොටිවේෂන් කියන එක. ඒ මොටිවේෂන් කියන එක මම දකින්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක සරලව තේරුම් කරොත් එහෙම අපි නිකන් අපිට තිබහක් තියෙනවා. රයිට්? අපි කොහේ හරි දුවලා අපිට තිබහක් තියෙනවා. ඒ තිබහ වෙලාවට අපිට වතුර ටිකක් හම්බ වෙනා වගේ දෙයක් තමයි මේ අභිප්‍රේරණය කියලා නම් කියන්නේ. ඒ කියන්නේ ඒක වතුර බිව්ව වෙලාවට ඒක ගාන්ට ෆිල් වෙනවා. ඊට පස්සේ ආපහු බැස්මක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ෂණිකව හයිප් එකක් තියෙනවා. ඊට පස්සේ ආපහු බැහැලා යන එකක් තමයි තියෙන්නේ. ඒක එක ළඟ රැඳෙන්නේ නැහැ මේ මොටිවේෂන් කියන එක. ඒක අවුලක් නැහැ. ඔයාට ෂණිකව ශක්තියක් ඇඟට ගන්න ඕනේ නම් නැත්තම් අපි සිංහලෙන් කියන අපි සිංහලෙන් නෙවෙයි සාමාන්‍යයෙන් කතා කරන්නේ මට පොඩි මොරාල් එකක් ආව එහෙම කියලා කියනවනේ. අන්න ඒක එක වෙලාවකට විතරයි යප්පෙන්නේ අනිත් වෙලාවට ඒක බහැලා යනවා. ඒ නිසා මොටිවේෂන් කියන්නේ නැත්නම් අභිප්‍රේරණය කියන එක ඇත්තටම පවර්ෆුල් මදි මම හිතන විදිහට. මොකද ඒක එක වෙලාවකට පොඩි හයිප් එකක් දෙනවා අනිත් ඒක කෙලින්ම බහැලා යනවා පොඩි වෙලාවයි ඒක. පොඩි වෙලාවකින් ඒක එතනින් එහාට ඩ්‍රොප් වෙලා යනවා. ඒක හැටි. හරි? එතකොට දැන් මේ දෙකම මම දැන් මේ විදිහට විස්තර කරාම ඔයාලට තේරෙනවා ඇති වඩාත් හොඳ මොකක්ද කියන එක. ඩිසිප්ලින්ද නැත්තම් අභිප්‍රේරණයද? නැත්තම් විනයද අභිප්‍රේරණයද? ඇත්තටම ওই දෙකෙන්ම අපි පුරුදු වුණා නම් හොඳයි වඩාත්ම අපේ ජීවිතේට මේ ඩිසිප්ලින් කියන එක. මොකද ඩිසිප්ලින් කියන එක අපි අද පුරුද්දක් පටන් ගත්තොත් නිවැරදි පුරුද්දක්. වැරදි පුරුද්දක් පටන් ගත්තොත් ඒකත් එහෙමයි. ඒක එහෙම අප්පෙලා ගිහිල්ලා අන්තිමේදී විනාශ වෙලාම යනවා. ඒ වගේම නිවැරදි පුරුද්දක් මොකක්ම හරි මම ඉස්සරහට මම ඕක ගැන තව ඔය අදාළ වෙන විදිහට මම හොයාගත්ත දේවල් ටිකක් එක්ක මම තව වීඩියෝස් ටිකක් මම ඉස්සරහට දෙන්නම්. අද ඒක හඳුන්වන වීඩියෝ එක තමයි මේක. අපිට ඕනි විනයද අභිප්‍රේරණයද? මොකද මමත් කාලයක් තිස්සේ මේ මොටිවේෂන් කියන එක පස්සේ දිව්වා මම අවුරුදු ගාණක් අවුරුදු 3ක් විතර. හැබැයි මට ඒකින් තේරිච්ච දේ තමයි ඇත්තටම මොටිවේෂන් කියන එක හරියට අර මං අර කිව්වා වගේ තමයි වතුර ටිකක් අපිට තිබහට හම්බෙලා ඒක හැමම ආපහු තිබහ එනවා. ඒක නිසා ඒක සක්සස් දෙයක් නෙවෙයි. ඊට වඩා අපිට සෑහෙන වටිනවා මෙන්න මේ කියන ඩිසිප්ලින් නිවැරදි පුරුදු ජීවිතයට ආදේශ කරගන්න එක සහ ඒක පුහුණු වෙන එක. එතකොට දැන් මේක හොඳටම විස්තර කරොත් එහෙම මේ ඩිසිප්ලින් කියන එක අපිට එක දවසකින් පටන් ගත්තොත් එහෙම ඔකට කියන්නේ පළවෙනි දවසේම ඒකේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක කාලයක් යද්දි මාසේ දෙක ඔහොම කරගෙන යද්දි කොයි වෙලේකවත් නිවැරදි පුරුද්දක් ගොඩනගා ගත්තොත් එහෙම ඒකේ බැස්මක් ඇත්තරම නැහැ. දැන් ඒකේ මුලදී ඒක තේරෙන්නේ නැහැ අපිට. ඒකේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. හැබැයි කාලයක් යද්දී ඒකේ වටිනාකම වැඩි වෙන්නේ හරියට නිකන් අර හොඳ වයින් බෝතලයක් වගේ. අවුරුදු සමහර වයින් හම්බෙලා තියෙනවනේ අවුරුදු 10 ගාණක්. ඒ වුණාට ඒකේ ක්වොලිටි එක හිතා ගන්නවත් බැරි තරම් වැඩි. අන්න ඒ වගේ මේ පුරුදු කියන එකත් කාලයක් තිස්සේ යද්දී ඒක අපි දන්නේම නැතුව සම්පූර්ණයෙන්ම අපේ අර අපි කියන්නේ අපේ ප්‍රතාපය කියන එක සම්පූර්ණ අපේ තියෙන අර බැබලීම වැඩි කරනවා මේ පුරුදු නැත්තම් මේ ඩිසිප්ලින් එක කියන එක. ඒක නිසා මොටිවේෂන් වලට හුරු වෙන්න එපා. ඒක හොඳයි සාමාන්‍යයෙන් දවසේ මොකක් හරි වෙලාවක පොඩ්ඩක් අප් වෙන්න ඒ වගේ දෙයකට නිකන් පොඩ්ඩක් අපේ එනර්ජි එක වැඩි කරගන්න. හැබැයි
ඩිසිපලින් කියන එක ඊට වඩා පවෆුල්. ඒක නිසා මෝටිවේෂන් එක නරක දෙයක්නේ. මෝටිවේෂන් හොඳයි, හැබැයි ඊට වඩා දහස් ගුණයක් හොඳයි මේ ඩිසිපලින් කියන එක. ඒ නිසා ඔයාලත් අද පටන්ගන්ඩ මමත් වාල් පොඩි ගයිඩ් එකක් දෙන්න මම හොයා ගත්ත දේවල්ලින් මෝටිවේෂන් පැත්තක දාන්ඩ ඩිසිපලින් කියන එක වර්ධනය කරගන්න. ඒනම් මේ වීඩියෝ එක අන්තිමෙන කම්බල පොයාලට ගොඩක් ස්තුතියි. මම සත්සර සමරකෝන් ආපහු මේ වගේ වැදගත් වීඩියෝ එකක් එක්ක අපි හමුවෙමු. බොහොම ස්තුතියි.